දිනක් උදෑසන කුඹුරට ගිය ගමරාලට කුඹුරේ ලියදිවල වංගෙඩි ලකුණු දකින්නට ලැබුණේ. ගොයම් වගාවට සෑහෙන හානියක් සිදුව තිබුණේ. ගමරාල හිස කසමින් කුමක් සිදු වුණේදයි කල්පනා කරන්න විය. ඉන්පසු ගමේ ගයක් ගානේ ගිය ගමරාල වංගෙඩි බැඳට යන්නයි සියලු දිනාටම අනකලේය. ඔහු සිතුවේ වංගෙඩි වලට පණ ලැබී ඒවා ගමපුර ඇවිදින්නට ඇතයි කියාය. ගමේ කවුරුත් වංගෙඩි බැඳ තැබූ නමුත් පසුදා උදේත් ගමරාලගේ කුඹුරේ වංගෙඩි ලකුණු තිබුණි. වගාවටත් හානි සිදුව තිබුණි. පසුදා ගමරාල කිතුල් පොල්ලකුත් රැගෙන විත් කුඹුරු මායිමේ පඳුරක් අස්සේ සැඟවී සිටියේය. රෑවන විට ගමරාලට කළු ගුලියක් වැනි යමක් අහසින් කුඹුර වෙත පාත් වෙනු දක්නට ලැබුණි. අලියෙක් අහසින් කුඹුරට බැස ගොයම් පොඩි කරමින් ගොයම් කණ්ඩ ගත්තේය. ගමරාල යෙමිහිට අලියාට ලං වී උගේ නැට්ටේ එල්ලුණි. හදිස්සියේ කලබල වූ අලියා අහසට නැග දිව්‍ය ලෝකයට ගියේය. දිව්‍ය ලෝකයේ නැරඹූ ගමරාල අලියා ආපසු කුඹුරට බහින්න සූදානම් වන බව දැක අලිවල්ගේ එල්ලුණේය. අලියා කිලින්ම ගමරාලගේ කුඹුරට බැස්සේය. ගෙදර ගිය ගමරාල සිද්ධිය ගම මහගයට කීවේය. ඇයටත් දිව්‍ය ලෝකයේ බලන්න යන්න වුවමනාව ඇතිවිය. කාටත් නොකියා සූදානම් වෙන්නයි ගමරාල ඇයට කීවේය. මෙදින ගමරාලගේ නිවසට රිදි නැන්දා පැමිණියාය. ගමහාමිනේගේ මුහුණේ ඇති අමුතු ප්‍රීතිය දුටු ඈ මේ ගැන අසද්දී ගමහාමිනේ රිදි නැන්දාගේ කනට කර රහස කීවාය. මම දිව්‍ය ලෝකයේ යන්න එනවා රිදි නැන්දා කීවාය. කාටවත් නොකිය හැන්දෑවන විට කුඹුර ළඟට එන්නයි ගම මහගේ රිදි නැන්දාට කීවාය. රිදි නැන්දාගේ මේ ආරංචිය තව කෙනෙකුට ලැබුණි. ඔහුගෙන් තව කෙනෙකුට ලැබුණේ. හැන්දෑවන විට ගමේ හැමෝම කුඹුර අසලට පැමිණ සිටියහ. ඔවුන් සියල්ලෝම පඳුරු වලට මොවා වී කුඹුරු යායේ දෙස බලාගෙන සිටියහ. කළුවර වැටෙද්දී අලියා කුඹුරට බැස්සේය. ගමරාල හෙමින් ගොස් අලිවල්ගේ එල්ලුනේ. ගමහාමිනේ ඊ පසුපස ගොස් ගමරාලගේ ඇඟේ එල්ලුනාය. ඇයගේ ඇඟේ රිදි නැන්දා එල්ලුනි. මේ ආකාරයට ගමේ හැමෝම වැලක්මෙන් අලිවල්ගේ එල්ලුන අතර අලියා අහසට නැග්ගේය. මන්ද දුරක් යන විට දිව්‍ය ලෝකයේ වී බෙදෙන කුරුණිය කොච්චර විතර ඇතිදයි රිදි නැන්දා ගමරාලගෙන් ඇසුවාය. මේන්න මෙච්චර විතර ඇති කියමින් එහි ප්‍රමාණය පෙන්වන්නට ගමරාල අත් දෙක ඈත් කළේය. සියල්ලෝම පොදිය පිටින් කුඹුරට ඇද වැටුණා.